හෙලෝ ගයිස් මම ඔයාලත් එක්ක මගේ පොඩි අත්දැකීමක් ෂෙයා කරගන්න හිතුණා වයිෆ්ට කම්මැලි කියලා කාමරේදී අපි දෙන්න කතා වෙලා ඩෙසර්ට් සෆාරි යන්න තීරණය කරා. ඔන්න ඩෙසර්ට් සෆාරි යන ගමන් තමයි හිටියේ. විනාඩි 49කට වගේ පස්සේ අපි දෙන්න ඩෙසර්ට් සෆාරියට ලං වුණා. දැන් අපි ඉන්නේ ඩෙසර්ට් සෆාරි අපේ කැම්ප් එක ළඟ. අපි දෙන්නත් එක තව ඕස්ට්‍රේලියන් යාලා වෙන්නෙකුත් ජොයින් වුණා. වයිෆ්ට පොඩ්ඩක් විතර නිකන් තරහ ගිහලා තිබුණේ මොකද මේ සන්සෙට් එකේ ෆොටෝ ගා ගන්න බැරි වෙයි කියලා. පොඩ්ඩක් මූණත් අවුල් වෙලා තිබුණේ ඉතින්. මම ඉතින් ඒව ගණන් ගන්න නැතුව මගේ වැඩේ කරගෙන මම දිගටම ඉස්සරහට ආවා වීඩියෝ කරගෙන. මොකද වීඩියෝ කරන්නක් විතරනේ අන්තර ඉතුරු වෙන්නේ. අපි දෙන්න යන අතරේ වයිෆ්ට හිතුණා මේ බයික් එකක් අරන් පොඩ්ඩක් රයිඩ් එකක් දාන්න. ඒ වෙලාවේදී අපි දෙන්න ඉතින් බයික් එකකුත් අරන් රයිඩ් එකක් දාන අතරේ තමයි මේ ඉන්නේ. දෙන්නත් එක පොඩි වෙලාවක රයිඩ් එක දැම්මා ඉතින්. ඒකත් නියම් අමුතු අත්දැකීමක්. කොහොමද බලන්න වයිෆ්ගේ මූණ? මොකද සන්සෙට් එකේ ෆොටෝ ගහගන්න බැරි කියලා තමයි හැම දෙයකටම මේ මූණ එල්ලගෙන ඉන්නේ. මට ඉතින් ඒව ගන්නක් නෑ ඉතින් මගේ වැඩේ මං ඉතින් කරගෙන යනවා ඉතින් ෂේප් එකේ. ඊට පස්සේ මේ එතන ඉන්න එක්කෙනා මේ ෆොටෝ එකක් ගහගන්න ඉන්න කියලා ෆොටෝ එකකුත් ගහගෙන ඊට පස්සේ දෙන්නත් එක්ක ආහපෝ රයිඩ් එක පටන් ගත්තා. රයිඩ් එක පටන් අරන් ටිකක් ඇද්දි ඔන්න ඉතින් පොඩි වීලුවක් කරා මම කරේ කෙල්ල පොඩ්ඩක් hina වුණා. රයිඩ් එක කොහමද අපි දෙන්න විනාඩි 45ක් විතර මේ බයික් එකේ පැද්දා ඉතින්. මහා කියන්නේ වටේ තමයි යන්න තියෙන්නේ ටයර් දාලා තියෙන ඒ වගේ වටේ රවුම කරක් කරක තමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ යාට ඔටුවක්ගේ පිටේ යන්න ඕනේ කිව්වා. ඉතින් ඔටුවයි පිටේ යන්න මම හා කියලා එකඟ වුණා. ඔටුවයි පිටේ නැංගා විතරයි ගෑණි කෑ ගෑවා කියන්නකො මොනා කරන්නේද? වයිප් කෑ ගහනවා ඉතින් ඔටුව පිටේ යද්දි මොකද ඔටුව නැගිටපු ගමන් ගොඩක් කුසයි. එයා පොඩිනේ. එයාට නම් ලොකුවට පෙවුණා. ඉතින් ටිකක් ඔටුව ඇවිදින්න පටන් ගත්තන් පස්සේ ඒක ගානක් නැතු වුණා එයාට. එයාත් ඉතින් ආතල් එක යනවා ඉතින්. එයාට කොච්චර වුණා කරත් වැඩක් නැහැ. ඔළුවේ තියෙන්නේ ෆොටෝ ගහ ගන්න. මෙතනත් try කරන්නේ ෆොටෝ ගහ ගන්න. මට හැම වෙලාවෙම කියනවා මේ වීඩියෝ ගන්නව ෆොටෝ ගන්න කියලා. අර වෙනවනේ ෆෝන් නැතේ තියාගන්න. කොයි වෙලාවෙත් මට කියන්නේ ෆොටෝ ගන්න. මූණ නිකන් ජම්බෝ ලෙඩියක් වගේ. කොහොමද ඉතින් එයාම ෆොටෝ ටික ගන්න තීරණය කරලා අන්තිමට එයා සෙල්ෆි ගහගත්තා. ඔටුවේ පිටේ යන එක නම් මට පොඩ්ඩක් දුක් හිතුණා. මොකද සත්තු ඉන්නේ අපේ පාවිච්චියට නෙවෙයිනේ. ඒවට ඉතින් මොනා කරන්නද? ඒ වෙලාවේදී ඔක්කොම ගියා මමත් හා කියලා ගියා. එතනින් මට පොඩ්ඩක් දුක හිතුණා ඉතින්. කොහොම හරි ඉතින් ඒ රයිඩ් එකත් ටික වෙලාවක් සාමාන්‍ය විනාඩි 20ක් 25ක් විතර රයිඩ් එකක් කරා යනවා. ඊට පස්සේ ආපහු අපි ඊට පුදාන්ට අරන් එනවා. මේ එන ගමන් තමයි මේ වීඩියෝ එක පෙන්නන්න එන ගමන් සන්සෙට් එක නම් ඉතින් නෑ දැන්. මම දැන් තමයි තියෙන්නේ මං ආසම හරි. ඒක තමයි මං ආසම දේ. මං ආවෙත් ඒකටමයි. මෙන්න මේක. මේ වැලි කාන්තාරේ කඳු උඩින් යද්දි මෙහෙම මාර ආතල් එකකට දෙන්නේ. මාර ඇඩ්වාන්ස් එක්ස්පීරියන්ස් එක. මෙතන මට වොයිස් දාගන්න විදිහක් නැති වුණා මේ වාහනේ ඇතුලේ තිබුණු වොයිස් ටික. මොකද මේ එඩිට් කරද්දි මොකක් හරි ප්‍රශ්නයක් කියලා ඒ වොයිස් ටික විතරක් මට ගන්න විදිහ තාම මට තේරුන්නේ නැහැ කොහොමද ඒක ගන්නෙ කියලා. ඒ නිසා මම ඒ වොයිස් එක නැතුව තමයි මම දාලා තියෙන්නේ. මොකද ඇතුලේ මගේ වයිෆ් කෑ ගහනවා බේර ගන්න බේර ගන්න ඇති නවත්තන්න කිය
ඒ මාරම් පණ්ඩිති ඕද කෑගහන දාලේ දාගන්න තිබුණලා නෝට ඒක දාගන්න දියක් නෑ කදම මේ වීඩියෝ එඩිනෝට පොඩ්ඩක් අලුත් ඉතින් බලන්නකෝ රයිඩින්න එක් කොහොමද කියලා මේකේ රයිඩින් එක මගද නවත්ත ලබෙල්ල කිව්වා ඩයිව මහත්තයාවට කිව පොටෝටයක් ගහ ගන්න කියලා අන්න එතව තම කෙල්ට පොට සතුර ති මං ඉතින් කාතේ වීඩියෝ කරනත නිතතින් පොට්ටෝ ගැහ්ව බලන්න එයාගේ ආසවදම් පොටෝ ගහන එය විදිනිදිර පොටෝ ගහනලු ඒටිගත් වෙල්ලා මෙන්න අපේ පටාන් මහත්තය අපි අරන් යනවා භූපයකට මෙතන තමයි බෙලි ඩාන්ස් ෆයි ඩාන්ස් එක්කමදී මම දන්නේ යට කියන්නම ලයිට් වයර් එකකට ඩාන්ස් එකකුත් තියෙනවා මේ ඒවයි කියනම නම් මම හරියට දන්නේ නැහැ මෙතන තමයි ඒක තියෙන්නේ අපි මෙතනට ආවා විනාඩි 20 ක විතර පටන් ගත්තා ඒ තියෙන අර මම කිව්වේ ලයිට් දාලා නටන එක ඒ පොඩි මේ 아무තු ගතියකුත් තියෙනවා නැත්තෙමත් නැහැ ඉතින් මට නම් ඉතින් මොනවා තිබ්බත් අර රයිඩ් එක තමයි මට ගොඩක්ම මම කැමතිම තිබුණ දේ අනිත් ඒවා නම් ඉතින් මට බෝරින් ඉතින් වයිප් නයි දෙන ආසයෙන් බල බල හිටියා මේ ෆයර් ඩාන්ස් එක දාද්දී වයිප්ට දෙපාරක් විතර එන්න කියලා කිව්වා ස්ටේජ් එකට එතන නටන තැනට එතන තව මොනවද අර වටේට ගිනි බෝලයක් අරගෙන ඉතින් වයිප් කව බෑ මම බයයි කියලා ඉතින් එයා රිජෙක්ට් කරා ඒක මේක නම් පොඩි මේ මෙයාට පොඩි හැකියාවක් තියෙනවා මේ පොඩි නෙවෙයි හොඳ හැකියාවක් තියෙනවා මේකට මොකද සාමාන්‍ය කෙනෙකුට මේ වගේ දෙයක් කරන්න බෑනේ ඒකට අතරම පුරුදු වෙන්න ඕනේ හොඳට පුරුදු කෙනෙකුට ඇරෙන්න මේ වගේ දෙයක් කරන්න බෑ ඉතින් මම හිතන්නේ මේ මහත්තයා ඊජිප්ස් හරි වකල් කෙනෙක් තමයි මේ ඩාන්ස් එක දාපු එක්කෙනා ඔන්න ආපු අර අපේ ලයිට් මහත්තයාගේ වීඩියෝ එක එන්න බෙලි ඩාන්ස් එක බෙලි ඩාන්ස් එක ඉතින් හොඳයි ඉතින් ටිකක් වයිප් හිටියනේ ඒ හින්දා ඉතින් බෙලි ඩාන්ස් එක ටිකක් හොඳයි මෙතන පොඩි ප්‍රශ්නයක් වුණා අපිට පැකේජ් එකේ පොරොන්දුණු දේවල් ඇත්තටම ඒ විදිහට උන්නේ නැහැ මම ඒකට එලට ඇරෙන්ජර් කොටේ කියලා ආවේ මොකද ගත්තු ගානත් එක්ක සාධාරණයක් මෙතන උන්නේ මොකද කියපු කිසි දෙයක් හරියට උන්නේ අන්තිමට හැම දෙයකටම අපිට පේ කරන්න ඇතුළට ගියන් පස්සේ මේ දවස්වල ඉතින් පොඩි උදමේ වාතාවරණයක් නේ තියෙන්නේ ඒ සාමාන්‍ය ජීවිතේ ඒ විදිහට යනවා අපිට නම් කිසි කරදරයක් නැහැ ඒ වුණාට ඉතින් මේ යුද වාතාවරණය ඉවරුනන් පස්සේ මම කියනවා ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් වෙලාවක ගිහිල්ලා මේ ඩෙසර්ට් සෆාරියක් දෙකේ ඉඳ ගන්න කියලා මේ වෙලාවේ නම් මට රෙකමන්ඩ් කරන්න බෑ මොකද මේ ඕලගේ ආරක්ෂාව හින්දා මේ වාතාවරණය මගේ වුණාන් පස්සේ ගිහිල්ලා එකපාරක් හරි අනිවාර්යෙන් අත්දින්න ඕන අත්දැකීමක් මේක
එහෙනම් හැමෝටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න. ජය වේවා කියලා මම අදට නවතිනවා.